ඉතින් PLC කෝස් එකට එන්න බලාපොරොත්තු වෙමින් අපිත් එක්ක මේ වෙද්දී අත්වල බැඳ ගන්න සූදානමින් මැසේජ් එකක් දාපු කට්ටියට කරන මතක් කිරීම තමයි ඔබ මේ වෙද්දී PLC ප්‍රෝග්‍රෑමින් සම්බන්ධව ඉගෙන ගන්න උනන්දුවක් තියෙන කෙනෙක් විදිහට විවිධ ෆීල්ඩ් වල ඉන්න පුළුවන්. උදාහරණයකට ඔයා එයාර් කන්ඩිෂන් ෆීල්ඩ් එකේ ඉන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා MEP පැත්තේ ඉන්න පුළුවන්. එහෙම නැත්නම් ඉලෙක්ට්‍රිකල්, මෙකැනිකල්, එහෙම නැත්නම් මැරයින් ෆීල්ඩ් එකේ, එහෙම නැත්නම් වෙනත් රටක හරිද මෝල්ඩියුස් වෙන්න පුළුවන්, මේන්ටෙනන්ස් කරන කෙනෙක් වෙන්න පුළුවන්, ලංකාවේ මේන්ටෙනන්ස් කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් විවිධාකාර ශේෂ්ත්‍රයන් තුල ඉන්න කෙනෙක් විදියට ඕටෝමේෂන් සම්බන්ධව ඔබට අත්දැකීමක් ගන්න. ඔබට තවත් මෙතනින් එහාට යන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් මේ කෝස් එක ඉතාමත් වැදගත් වෙයි. ඉතින් අපි Mitsubishi GX Works 2 වලින් පටන්ගෙන පිළිවෙලකට මේ හැම දෙයක් ගැනම ඔයාලට ප්‍රැක්ටිකල් අපි කරන ක්‍රියාවලිය සජීවී අත්දැකීමක් විදිහට ලබා දෙමින් තමයි සිද්ධ කරන්නේ. ඒ වගේම ඔබ කොච්චර කාර්යබහුල වුණත් නිදහස් වෙලාවේදී මේ වීඩියෝ නැරඹීම සඳහා අපේ LMS එකත් ඔබට ලබා දීම සිද්ධ කරනවා. ඉතින් මේ පණිවිඩය දෙන්නේ මේ වෙද්දී ඉගෙන ගන්න බලාපොරොත්තුෙන් තමන් මහන්සියෙන් මේ කරන වැඩේට තම අලුත් අප්ඩේට් එකක් අලුත් ජීවයක් අලුත් පණක් දෙන්න තමයි එපික් ආයතනයේ මේ සූදානම්ව සිටින්නේ. ඉතින් මම දැක්ක ලංකාවේ බොහෝ දෙනෙක් අපිත් එක්ක එකට අත්වල බැඳගෙන වැඩ කරලා මේ ඔබට මම දානවා මේ මොහොතේදී අපේ මේ සමා වෙන්න Facebook එකේ group එකක්. මේ Facebook group එකේ කිහිප දෙනෙක් තමයි ප්‍රොජෙක්ට් දාලා දෙන්නේ. එයාලත් තව ප්‍රොජෙක්ට් ගොඩක් කරලා තියෙනවා. සමහර ඒවා කම්පැනි වල තියෙන ඩේටා පිට යන හින්දා දෙන්න බැරි හින්දා තියෙනවා. ඉතින් එහෙම ගොඩාක් ප්‍රොජෙක්ට්ස් කරන කට්ටිය ඉන්නවා. ඉතින් මොකද අපි ගත්තොත් අපි කම්පැනි එක ගිහිල්ලා වැඩක් කරනකොට ඒ හැම ප්‍රොජෙක්ට් එකම එළියට දෙන්න බෑ. ඒක ඇත්තටම හොඳ නැති දෙයක්. ඉතින් දෙන්න පුළුවන් ප්‍රොජෙක්ට් කට්ටිය දාලා තියෙන පොඩි අවස්ථාවේ ඉඳන් ලොකු ප්‍රොජෙක්ට් දක්වා. ඉතින් තවත් මේ වගේ කෙනෙක් බවට ඔයාට පරිවර්තනය වෙන්න පුළුවන්. අන්න ඒකයි විශේෂත්වය. මේක ගොඩාක් වැදගත් වෙයි. මොකද අපි ගත්තට පස්සේ අපි ලංකාවේ විදියට අපි ගොඩ යන්න නම් අපි රටක් විදියට ගොඩ යන්න නම් අපි කර්මාන්ත ශාස්ත්‍රයේ අලුත් දැනුමින් පෝෂණය කරගන්න ඕන. ඔබගේ අනාගතය සඳහා වර්තමානයේදී කරන්න ඕන ආයෝජනයක් විදියට තමයි මේ කෝස් එක අපිට හඳුන්වා දෙන්න පුළුවන්. ඉතින් කවුරු හරි ඉන්නෝ නම් එපික් ආයතනය ගම්පහට එන්න බැරි කවුරු හරි ඉන්නෝ නම් ඔන්ලයින් පන්ති තියෙනවා. ෆිසිකල් පන්තිය 12 වෙනිදා ආරම්භ වෙනවා හරියටම ඉරිදා දවසේ දවල් 1 සිට හවස 5 දක්වා. එතකොට අපි ඒ පන්තියටත් මේ වෙද්දි කට්ටිය බඳවා ගැනීම සිද්ධ කරමින් පවතිනවා. ඉතින් ඔබ මේ වෙද්දි ආසනයක් වෙන් කර ගැනීම සඳහා අපේ හොට්ලයින් එක මෙතෙන් දාන්නම්. හොට්ලයින් කීපයක් තියෙනවා. කෝස් කෝඩිනේටර් ගේ නම්බර් එක මම දාන්නම්. එයාටත් පුළුවන් කතා කරලා ඔයාගේ ආසනයක් වෙන් කරගන්න. ඒ වගේ මතක් කරනවා එපික් ආයතනය තුල අපි මේ කරන හැම කෙනෙක්ටම වගකීම අවුරුදු 10ක් දීලා තියෙනවා. ඉතින් ඒ විශ්වාසය මත තමයි කට්ටිය අපිත් එක්ක එකට එකතු වෙන්නේ. ඉතින් විශ්වාසය කියන එක ගොඩක් වැදගත්. විශ්වාසය මත තමයි දැන් අපි ඕනම කෙනෙක් ගත්තොත් අපි ඉන්ඩස්ට්‍රි එකට ගිහිල්ලා කෝස් එකෙන් පස්සේ වැඩ කරන කට්ටිය කොච්චර අවුරුදු 3 4ද 5ද කිසි ප්‍රශ්නයක් නැහැ. ඕන තරම් හෙල්ප් කරනවා. ඉතින් ඒක තමයි සමහර කට්ටියගේ වැඩවලට මම ගිහින් එතනට ගිහිල්ලා උදව් කරන ඒවා තියෙනවා. මේ අපි ගත්තොත් උදාහරණයක් මම ගම්පහ ඉඳන් මොරවක දෙනියාය එහෙ ගිහිල්ලා හදලා ඇවිත්ලා තියෙනවා. ඒ වගේ අපි කට්ටියට ශක්තියක් දෙනවා. ඒ කට්ටිය මාව විශ්වාස කරලා එපික් ආයතනට ඇවිල්ලා කෝස් එක කරලා වැඩේ පටන්ගෙන ඉස්සරහට යනකොට තමයි හා පුරා හදන පළවෙනි ප්‍රොජෙක්ට් එක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අලුත් විදියට කරන ලස්සන ටිකක් ඇඩ්වාන්ස් ප්‍රොජෙක්ට් එකක් වෙන්න පුළුවන්. හිර වුණාට පස්සේ අපි ආයතනයක් විදියට වගකීම ගන්නවා කියන්නේ අන්න ඒකයි. මම විශ්වාස කරන්නේ ඕනම කෙනෙක්ට මේක කරලා දියුණු වෙන්න පුළුවන්. ඒතකොට එයාගේ පිටිපස්සෙන් ඉන්න ඕන. ඉතින් ඒ ඉන්න අවස්ථාව තුළ මම මේ කරපු දුර ප්‍රමාණය අතර මම මේ කතාව කියන්නේ. සමහර ඒවා පොළොන්නරු වෙන්න පුළුවන්. ඉතින් ඕනම කෙනෙක්ට මේ විශ්වාසයක් සහිතව තමන්ගේ ආර්ථිකයක් ඉස්සරහට ගොඩනගා ගන්න එපික් ආයතනය හැමදාමත් උදව් කරනවා. ඉතින් ඒක තමයි විශේෂත්වය. ඉතින් ඕන තරම් කෝටිපතියෝ බිහි කරපු ආයතනයක්. හරිද? ජාතික ලොතරැයි මණ්ඩලය වගේ නේද? කෝටිපතියෝ බිහි කරපු ආයතනයක්. කෝටිපතියෝ ආයේ සෙල්ලම් නැහැ. කෝටිපතියෝ බිහි කරපු ආයතනයක් ඕන තරම් උදාහරණ පෙන්නන්න පුළුවන්. හැබැයි හැම කෙනාම කෝටිපතියෝ වෙලා නැහැ. 3000ක් ඉගෙනගෙන තිනවා 3000ම කෝටිපතියෝ වෙලා නැහැ. ඒකත් මම කියන්න බෑ. මේකේ ඇවිල්ලා මේකේ ඉඳලා මේකේ හරියට ඉගෙනගෙන මේකෙන් එළියට ගිහින් ප්‍රොජෙක්ට් හොයාගෙන කැපවීමෙන් කරලා වැඩේ හරියටම ගොඩ දාපු කට්ටිය ඕන තරම් ඉන්නවා. ඒක තමයි මට දෙන්න පුළුවන් සහතිකය. ඔබත් පන්තියට එනවා නම් මේ අදිෂ්ඨානශීලීව පන්තියට එන්න 100%ක් වගකීම අරගෙන පන්ති ක්‍රියාවලිය සිද්ධ කරනවා. අපේ ඔන්ලයින් පන්තියේ පළවෙනි කණ්ඩායම මේ වෙද්දී අවසන් කරලා තියෙනවා. ඉතාමත් සාර්ථක අතිසාර්ථක පන්තියක් අපි අවසන් කරා. මට විශ්වාස කරන්න බෑ මේ පන්තිය ඇත්තට මේ වගේ ඔන්ලයින් පන්ති ක්‍රියාවලියක ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන්ද කියලා. ඉතින් අතිසාර්ථකයි. ලෝක වටේ කට්ටිය එකතු වෙලා ලොකු බැජ් එකක් නේ පොඩි බැජ් එකක් හිටියේ. හැබැයි ඒකේ හිටපු කට්ටියගේ දක්ෂතාවය ඉතාමත් හොඳ තැනකට
අරන් ආවා. ඉතින් ඔන්ලයින් පන්ති ක්‍රියාවලියේ සජීවී අත්දැකීම් ලබා දෙමින් සිද්ධ කරත් ඉතාමත් හොඳ අවුට්පුට් එකක් අපිට ගන්න පුළුවන් වුණා. ඒක තමයි ඒකෙදි මට මතක් කරන්න තියෙන්නේ. ඉතින් සියලු දෙනා මේ වෙද්දී අපිත් එකට අත්වල බැඳගෙන වැඩ කරගෙන කතා කරගෙන යන ගමනේ ඔන්න අපි අද දවසේදී සාකච්ඡාව ආරම්භයක් දුන්නා ඔයාලට PLC කෝස් ගැන බලාගෙන කෝල් එකක් ගෙන්න කට්ටියට. ඉතින් ඔයා මොන ෆීල්ඩ් එකේ වුණත් මම අර කිව්වේ රෙෆන් එයා කන්ඩිෂන්. දැන් රෙෆන් එයා කන්ඩිෂන් ගත්තොත් සෙන්ට්‍රල් එයා කන්ඩිෂන් පැත්ත ඔක්කොම දැන් ඉන්නේ PLC පැත්ත. එතකොට PLC කොහොමද අපි මේවට ඉන්ස්ටෝල් කරන්නේ? PLCත් එක්ක කොහොමද මේකේ ප්‍රෝග්‍රෑම් දාගෙන වැඩේ කරන්නේ? ඒක පැත්ත. රයිස් මිල් පැත්ත ගත්තොත් රයිස් මිල් වල ඩ්‍රයර්. හරි. දැන් ඩ්‍රයර් ගත්තොත් මම දැක්කා රජේනුත් ගෙන්නන්න හදනවා මිලියන 500කින් ඩ්‍රයර් 50ක්. එතකොට එකකට මිලියන 100යි. මිලියන 5යි. මේ මම දැක්ක රජයෙන් ගෙන්නනවා මිලියන 500ක් වෙන් කරලා තියෙනවා ඩ්‍රයර් 50ක් ගෙන්න. එතකොට මිලියන 10ක්. ඒ කියන්නේ රුපියල් කෝටියක් වෙනවා ඒක ඩ්‍රයර් එක. නමුත් මම ඒකත් මතක් කරනවා මම පස්සේ ඔය ගැන විස්තරාත්මක වීඩියෝකුත් දාන්නම්. දැන් රුපියල් කෝටියකට ටොන් 10ක ඩ්‍රයර් එකක් ගහනවා මේ තමයි ඇත්තටම දෙන්න යන්නේ. ඒකට ඇත්තට බජට් එකක් ගිහින් තියෙනවා. ඉතින් අපිට ඔකට වඩා මම ඇත්තටම ඩ්‍රයර් ගොඩාක් හදලා තියෙනවා. චයිනීස් ඩ්‍රයර් හදලා තියෙනවා, ජපාන් ඒවා හදලා තියෙනවා. එතකොට මේ ඩ්‍රයර් සම්බන්ධව අපි ගත්තට පස්සේ මේ වගේ දෙයකදී කොහොමද මේකේ අපිට ලංකාවේ මැනුෆැක්චර් කරොත් කීයක් යනවද කියන එක මම කැල්කියුලේට් කරලා මම දැන් හෙටයි ඉදිරියට මම ඩිසයින් එක කරනවා. කරලා ඒකත් මම දාන්න වීඩියෝ එකක් විදිහට කට්ටියට. මොකද අපිටත් මේ ලංකාව විදිහට මේක ඔටෝමේෂන් පාර්ට් එක ඇත්තටම හරි සිම්පල් දෙයක් තියෙනවා. ওই සිම්පල් පාර්ට් එක මම ඕවරතරම් නිකම්ම ප්‍රෝග්‍රෑම් කරලා දාලා දීලා තිනවා. ওই සූර්යව ඇඹිලි පිටිය ඔය වගේ පැතිවල. ඉතින් ඒ හින්දා ඒක ගැන මම වෙනම කියන්න. තව දැන් මම කියන උදාහරණයක්. දැන් මේ හැම තැනකම PLC සිස්ටම් තමයි එන්නේ. ලංකාවේ කොහෙදියත් මේ දැන් ඉස්සරහට එන්නේ ඕවා. දැන් සාමාන්‍ය බ්ලොග් ගල් ගහන මැෂින් එක PLC එකක් තියෙන්නේ. ඒතකොට සාමාන්‍යව අපේ පන්තියට ඇවිල්ලා මැෂින් එකක් ඔටෝ මැනුවල් අවස්ථාව පළවෙනි මාසෙම වැඩේ කරනකොට ඒ පළවෙනි මාස කරන ටිකම ලොජික් ටික මම උගන්වන ලොජික් ටික ඔයාලට ඉන්ඩස්ට්‍රියට ගිහිල්ලා ලස්සනට ඇප්ලයි කරන්න පුළුවන් හැකියාවක් අරන් දෙනවා. ඉතින් මේක තමයි එපිකා ඇදලා විශේෂත්වය. ඉතින් අපි තවත් ෆීල්ඩ් කිහිපයක් තියෙනවා අපි කතා කරොත් එහෙම පොලිතින් ඉන්ඩස්ට්‍රිය ලංකාවේ වෙනම පොලිතින් ඉන්ඩස්ට්‍රියට සම්බන්ධ කරගත්ත බොහෝ මැෂින් තියෙනවා. ලෙන්ත් කටින් වෙන්න පුළුවන්, පවුච් මැෂින් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපි ගත්තොත් එහෙම ටෙන්ෂන් කන්ට්‍රෝල් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාට ඔක එක්ස්ට්‍රූඩර් ඒ දේවල් ඕන දෙයක් ඔයාට PLC බේස් කන්ට්‍රෝල් කරන්න පුළුවන්. තවත් අපි ගත්තොත් එහෙම රයිස් මිල් ඉන්ඩස්ට්‍රිය මම ඉස්සෙල්ලා කිව්වා. ඒක පොළොන්නරුවට සාපේක්ෂව සහ අනුරාධපුර පොළොන්නරුව ඒ සාපේක්ෂව තමයි ටික ලොකු රයිස් මිල් තියෙන්නේ. එතකොට අපි තවත් ගත්තොත් ටී ඉන්ඩස්ට්‍රි එක ලොකු රික්වයර්මන්ට් එකක් තියෙනවා. ඉතින් ඒකේ ඇත්තටම ඒකේ තියෙන මේ සාමාන්‍යයෙන් ගත්තොත් ටී ඉන්ඩස්ට්‍රි එකේ තියෙන ලිප අපි ලිප කන්ට්‍රෝල් කරන එකත් ඔටෝමේෂන් විදිහට යන්න ඕන. ඒකේ අපි ගත්තොත් මේ ඒකේ කන්වේ ලයින්ස් තියෙනවා ඕන තරම් ඒක ඔටෝමේෂන් යන්න ඕන. ඒකේ වෙයින් සිස්ටම් තියෙනවා ඒක ඔටෝමේෂන් යන්න ඕන. ඒවා යන්නේ නැහැ තාම නිකන් යන්නේ. ඉතින් අපි දෙනියා එකක් ඉම්ප්ලිමන්ට් කරලා තියෙනවා. ඉතින් ඒ වගේ මේ ඒකේ ඇත්තටම එෆිෂන්සිය වැඩි වෙන විදිහට අපිට වැඩ කටයුතු සකස් කරන්න පුළුවන්. ඉතින් ඔබ මේ වෙද්දි මේ වීඩියෝ එක බලාගෙන ටී ඉන්ඩස්ට්‍රියත් එක්ක සම්බන්ධතාවයක් තියෙනවා නම් ඒ පැත්තක ඉන්නවා නම් ගේම අතහරින්න එපා. මෙන්න තියෙනවා VFD ඕන තරම් ඉන්ස්ටෝල් කරන්න පුළුවන්. ඔයාලට PLC ඔක්කොම කන්ට්‍රෝල් පාර්ට් එක දෙන්න පුළුවන්. ඉතින් ඒ හින්දා ඔයා මේ පන්තියේ මේ කෝස් එක අනිවාර්යෙන් සිද්ධ කරගන්න ගොඩක් වැදගත් වෙයි. ඉතින් අදවත් අපි ගත්තොත් එහෙම මේ ඔය ෆීඩ් මිල් පැත්ත වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ටිකක් ලොකු පැනල් වලට PLC බේස් කන්ට්‍රෝල් කරගන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒ සම්බන්ධව හරි අධ්‍යයනයක් තාම නැතුව ලොකුවට පැනල් බෝඩ් ගහගෙන අර රිලේ දාගෙන DOL දාගෙන කර යන්නේවා ඒවා නතර කරන්න වැඩේ. ඒවා කරන්න එපා. ඔයා ලස්සන PLC එකක් දාලා ලස්සනට මේ වැඩේ ප්‍රෝග්‍රෑම් කිරීම සඳහා වැඩ කටයුතු කරන්න. ඉතින් ඒකට අත්වල බැඳ ගන්න ගම්පහ විකායතන සූදානම් ඔබට මේ සම්බන්ධව කියලා දෙන්න. තවත් පැති මොනවද තියෙන්නේ? තවත් අපේ මැරයින් ෆීල්ඩ් එකේ අපේ විශේෂයෙන් මැරයින් ෆීල්ඩ් එකේ ඉන්න මේ ගොඩාක් මහත්වරු අපේ මේ ඔක්කොම ඉතින් මහත්වරු තමයි ගෞරවනීය මිනිස්සු තමයි අපේ එපිකායතත් එකට එකතු වෙන්නේ. නිකන් අර ළමයි එනවා නෙමෙයි මේ පන්තියට. මේ පන්තියට එන්නේ ගෞරවනීය මේ සමාජයේ ඉන්න බුද්ධි මට්ටමින් ඉහළ විදේශ රටක වෙන්න පුළුවන් ලංකාවේ වෙන්න පුළුවන් අර ගේම් එක අතර අරන් ප්ලේ කරන මිනිස්සු ඉන්නේ. මේ රටට උපරිම දායකත්වයක් දක්වන මිනිස්සු. එතකොට මැරයින් ෆීල්ඩ් එකේ ඉන්න මිනිස්සෙක් කැපවීමක් කරන තාමත් වටින මිනිස්සෙක්. ඒකට එයා අපි ගත්තොත් එහෙම සමාජයේ ගොඩාක් වැදගත් පුදුල. එයාට අවශ්‍යතාවයක් වෙනවා. මොකද්ද? එයාට වෙනවා මේ ඔටෝමේෂන් සම්බන්ධව ඉගෙන ගැනීමක් සිදු කරන්න. ඒකට ඔටෝමේෂන් වල අලුත් අප්ඩේට් එකක් කොහොමද ගන්නෙ? ඉතින් මේ අප්ඩේට් එක ලබා දීම සම්බන්ධව ඉතාමත් හොඳින් අපි කියලා දෙනවා. ඉතාමත් පැහැදිලිව කියලා දෙනවා. ඉතින් ඔයාට මේක ගැන කිසිම පැකිලීමකින් තොරව අධ්‍යයනය කරන්න පුළුවන්. ඔන්න මැරයින් ෆීල්ඩ් එක ගැන කිව්වා. අපි යනවා ඊගාව ස්ටෙප් එකට. ඊගාවට අපි කතා කරොත් එහෙම හොටෙල් ෆීල්ඩ් එක. ඔන්න හොටෙල් ෆීල්ඩ් එකේ ඔය ඉන්ඩස්ට්‍රියල් වොෂින් මැෂින් පැත්ත තියෙනවා. ඕකට ඇත්තටම ඔය ෆීල්ඩ් එකේ ලොන්ඩ්‍රි ඇන්ඩ් කිචන් ඉක්විප්මන්ට් කියලා ඉන්නේ. කිචන් ඉක්විප්මන්ට් කිව්වමත් ඒකෙත් තියෙනවා වැඩ ගොඩක්. ඕකේ වෙන්නේ මෙහෙමයි.
දැන් හොටෙල් ෆීල්ඩ් එකේ තියෙන මේ මැෂින්ස් වල PLC නැතුව ඇවිත් තියෙන සමහර ගොඩාක් ඒ වගේ ඇවිත් තියෙන කන්ට්‍රෝල් කාඩ්. දැන් හොටෙල් කොහෙද තියෙන්නේ ගොඩක් ඒවා? මුහුද ආශ්‍රිතව තමයි තියෙන්නේ. එතකොට වෙන්නේ දැන් අපි මේවා ගොඩාක් කොරෝඩ් වෙලා සවුත් වෙනවා. එතකොට දැන් මේකට ඇත්තටම මැෂින් එක හොඳයි. මේ කන්ට්‍රෝල් පාර්ට් එක වැඩ කරන්නේ නැතු වෙනවා. එතකොට ඒකට විසඳුමක් විදියට ඔන්න ඔයාට පුළුවන් PLC සම්බන්ධ කරගෙන මේ වැඩේ ගොඩ දාගන්න පුළුවන්. එතකොට PLC වලින් අපි මේ විදිහේ ප්‍රෝග්‍රෑම් ගහලා අපේ ළමයින්ටත් ඕන තරම් දීලා තිනවා. එයාලා ගිහිල්ලා ඉන්ඩස්ට්‍රි වැඩත් කරනවා. ඉතින් ඔන්න ඒ ෆීල්ඩ් එකේ කට්ටියටත් වැදගත්. ඒ වගේම මතක් කරනවා තව RO ප්ලාන්ට් පැත්ත. දැන් අපි ගත්තොත් මෝල්ඩියුස් වල ඉන්නෝ නම් ඔය මේන්ටෙනන්ස් කරන කට්ටිය RO පැත්ත ගැන උනන්දුවක් තියෙන කට්ටියට මෙන්න අපේ කෝස් එක කරන්න පුළුවන්. කෝස් එකේදී ඔයාට මේකින් ඔයාට දෙයක් කරගන්න ලොකු අවස්ථාවක් තියෙනවා. එතකොට ඒ පැත්තට මේ සම්බන්ධතාවයක් තියෙනවා. දැන් අපි ඔය පැතිකඩයන් එක එක ඇවිත් තියෙනවා. එතකොට ප්‍රින්ටින් ඉන්ඩස්ට්‍රි එක මේ අමුතු ඉන්ඩස්ට්‍රි තියෙන්නේ මට එක එක හම්බ වෙනවා නිතරම. මේ ප්‍රින්ටින් ඉන්ඩස්ට්‍රි ගත්තොත් එහෙම අපි දැන් අපි ගත්තොත් අපි මෙහෙම හිතමු. දැන් ඔයාලට තියෙනවා මේ ඔෆ්සෙට් මැෂින් තියෙනවා 2 කලර් තියෙනවා 4 කලර්ස් තියෙනවා. එතකොට දැන් මේ වගේ තියෙන පරණ කාඩ් තියෙන්නේ. එක්ක පරණ කන්ට්‍රෝල් අර ගත්ත රිලේ වලින් හදපු ලොකු පැනල් තියෙන්නේ. ඉතින් මේවා මහා පොදුම අමාරු වැඩක් මේ වගේ ලොජික් එකක් මොකක් කර ප්‍රශ්නයක් වුණාම හදන්න. ඉතින් ඔයාලට පුළුවන් ලස්සට PLC එකක් දාලා මේ වැඩේ ගොඩ දාගන්න. ඉතින් PLC දාලා HMI දාලා පරණ මැෂින් එක අලුත් විදිහට කන්ට්‍රෝල් කරන්න පුළුවන්. ඒකෙම තවත් ස්ටෙප් එකක් තියෙනවා. මේ ප්‍රින්ටින් ඉන්ඩස්ට්‍රි කෙනෙක් ගොඩක් වැදගත්. මොකද ඒකේ තියෙනවා දැන් අපි ගත්ත පෝලා කටර්ස්. පෝලා කටර්ස් ගත්තාම ඔයාලට ඇබ්සලූට් පොසිෂන් ඕන විදිහට ඔටෝ මොඩ් එකේ දැන් අලුතෙන් එන මැෂින් එකේ කැපෙන විදිහට ඔයාලට සම්පූර්ණයෙන්ම PLC දාලා ඒකට පිටිපස්සට පොඩි සෝ එකක් දාලා ඇබ්සලූට් පොසිෂන් යන්න ඕන විදිහට හදලා ඒ කටර් ඔක්කොම සේෆ්ටි දාලා හැම හදන්න පුළුවන්. ඉතින් ඒවා ලස්සන එක ප්‍රෝග්‍රෑම් එකක් ගහුවම මැෂින් 1000ක් තිබ්බත් ඕකම තමයි දාන්න දෙන්නේ. හරි. ඒක එකක්. එතකොට දැන් විවිධ අපි ග්‍රැදරින් මැෂින් ග්‍රැදරින් පාර්ට් එකට අදාළව හරි පොත් කොළ නවන කරන ඒවටත් ඔයාලට PLC බේස් වැඩ කරන්න පුළුවන්. ඉතින් විවිධ ප්‍රොජෙක්ට් වලට ඕන එකට දාගන්න පුළුවන්. මට කියන්න තියෙන්නේ ඕනම වැඩක් කරන්න ඔයාලට අවස්ථාව තියෙනවා. ඉතින් වැඩ කරන්න මහන්සි වෙන්න ගේම අතාරින්න එපා. වැඩේ කරගන්න ගම් පහට එන්න මම ඉතින් ඔයාලට ඕන තරම් උදව් කරනවා. අපි යාර පන්තියක් කියලා උගන්වනවා කියලා මේ මම මෙතන ඇවිල්ලා ඔයාලට වීඩියෝ එකකදී මෙහෙම කතා කරද්දී මමත් ඉතින් සාමාන්‍යයෙන් මැෂින් හදාගෙන මචං ගාගෙන උදේ ඉඳන් හවස වෙනකල් වැඩ කරන කෙනෙක් තමයි. ඉතින් එතකොට අලුත් දෙයක් නෙමෙයි. ඉතින් ඒක ඇවිල්ලා එහෙම තමයි ඊට පස්සේ ඇවිල්ලා වැඩ කරන මං ඉංජිනේර කෙනෙක් කියලා මේ නිකන් ඉන්නව නෙමෙයි. මමත් ඉතින් වැඩ තමයි. හරිද? මමත් ඉතින් ඔය වෙල්ඩින් කරනවා ඔක්කොම කරගෙන මමත් කරනවා වැඩ. ඉතින් ඒ හින්දා මට ඔක ප්‍රශ්නයක්වත් නෙමෙයි. ඒ හින්දා මේ එහෙනම් සියලු දෙනාටම ජය වේවා. අපි හම්බ වෙනවා කවද්ද? හෙට දවසේ රාත්‍රී 7ට ඔන්ලයින් පන්තියක් තියෙනවා. ඒ වගේම ෆිසිකල් පන්තිය 12 වෙනිදා. ඊට පස්සේ අපි ගත්තොත් ඊට පස්සේ අපිට තව පන්ති පටන් ගන්න ඒවා තියෙනවා. තාම නම් දින වෙන් කළා නැහැ. අපිට පටන් ගන්න පුළුවන්. එහෙනම් සියලු දෙනාටම ජය වේවා. අපි හම්බ වෙමු අපේ එපික් පන්තියක් තුලින්.